හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් නිදාගෙන ඉන්නකොට එකපාරටම ඇඟ ගැස්සිලා හරියට උස්සක ඉඳන් පහළට වැටෙනවා වගේ දැනිලා ඇහැරෙන එක අපිට හුරු පුරුදු අත්දැකීමක්. විද්‍යාත්මකව මේකට අපි කියන්නේ හිප්නික් ජර්ක් කියලා. අපි නිදාගද්දි මේ විදිහට ගැස්සෙන්නේ ඇයි කියලා අද අපි වීඩියෝ එකකින් කතා කරමු. ඔබත් කවදා හරි නිදාගෙන ඉන්නකොට එකපාරටම ගැස්සිලා ඇහැරිලා තියෙනවද? සමහර විට ඔබට දැනෙන්නේ නැති ඔබ උසක ඉඳන් පහළට වැටෙනවා වගේ හැඟීමක්. මේක ඇත්තටම වෙන්නේ ඇයි? මේක ලෙඩක්ද? නැත්නම් අපේ මොළයේ සිද්ධ වෙන අමුතු ක්‍රියාවලියක්ද? අද අපි කතා කරන්නේ විද්‍යාත්මකව හිප්නික් ජර්ක් කියලා හඳුන්වන මේ අපූර්ව සංසිද්ධිය ගැන. අපි නින්දට වැටීගෙන එන මුල් අවස්ථාවේ ඒ කියන්නේ තද නින්දට යන්න කලින් අපේ මාංශ පේශී ලිහිල් වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී සිද්ධ වෙන අනිජානුක මස්පිඩු පෙරලීමක් තමයි මේ හිප්නික් ජර්ක් නැත්නම් මේ ගැස්සීම කියලා කියන්නේ. ලෝක ජනගහනයෙන් 70%කට වඩා වැඩි පිරිසක් ජීවිතේ එක වතාවක් හෝ කිහිප වතාවක් මේ අත්දැකීමට මුහුණ දෙනවා. මේක වෙන්න බලපාන ප්‍රධාන හේතු මොනවද? විද්‍යාඥයන් පවසන විදිහට මේ ගැස්සීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එක අධික තෙහෙට්ටුව. ඔබට දවස පුරා අධික ලෙස වෙහෙස වී නම් සිටින්නේ මොළය ඉක්මනින් නිින්දට යාමට උත්සාහ කළත් ශරීරයේ තවමත් පවතින්නේ සක්‍රිය මට්ටමකයි. එක මානසික ආතතිය. හිතේ තියෙන කලබලකාරී බව නිසා මොළය නිින්දේදීත් අවදියෙන් ඉන්න උත්සාහ කරනවා. 3. කැෆේන් භාවිතය. නිින්දට කලින් තේ හෝ කෝපි බීම නිසා ස්නායු පද්ධතිය උත්තේජනය වීම මෙයට හේතුවක්. 4. නිින්ද මදිකම. දිගින් දිගටම නිදි වැරීම නිසා මොළයේ ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාවයක් ඇති වෙනවා. සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා මේක අපේ ආදි මුතුන් මිත්තන්ගෙන් ආපු දෙයක් කියලා. ඒ කාලේ මිනිසුන් ගස්වල නිදාගත්ත නිසා නිදාගෙන ඉන්නකොට බිමට වැටෙන්න යනවා කියලා මොළයට දැනුනම මොළය වහාම ඇඟට පණිවිඩයක් යවනවා ඇඟ තද කරගන්න කියලා. මේ වැටීමෙන් ආරක්ෂා වෙන්න මොළය දෙන සංඥාව තමයි අදටත් අපිට ගැස්සීමක් විදිහට දැනෙන්නේ කියලා සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඇත්තටම මේක බය වෙන්න ඕනි දෙයක් නෙවෙයි. නමුත් ඔබට මේ ගැස්සීම නිසා නිින්දට බාධා වෙනවා නම් නිින්දට කලින් මද උණුසුම් වතුරෙන් ස්නානය කිරීම, භාවනා කිරීම හෝ පොතක් කියවීම වගේ සැහැල්ලු වැඩක නිරත වෙන්න පුළුවන්. ඒ වගේම නිින්දට පැය 6කට කලින්වත් කැපෙන් අඩංගු පාන වර්ග ගැනීම නතර කරන්න. අද වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා. මෙවැනි විද්‍යාත්මක තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න වගේම like කරන්න. ඉතින් නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.